දැන් අපි ආයේ නේල්ස් එක හදන්න යන්නේ. ඉතින් ඒ අතරේ මට ගර්කින් එකක් කපන්න කියලා කිව්වා. ඉතින් මම මේක කරන්න ගමන් තමයි. ඉතින් මම මේ වැඩේ කරන අතරතුර එහා පැත්තේ නූඩල්ස් එකක් පැනිලෙනවා. එතන ඉන්නවා අපේ සංදීපනි අක්කයි, නෙත්නි අක්කයි. රසද? අදවැච්චේව අපේ බඩට. මේ තියෙන්නේ අපේ නූඩල්ස් එක. ඕ හොදන්න එපා. යත්තර දැබ්බයක් නම් මිනිස් කුඩු දැමුණා. දැන් මිනිස් ගෑනි මිනිස් දැන් ආයෙ දානවා. ස්ත්‍රී චෙක් කරන්න බැරුව ගියා. ඇත්තම නර්ස් කෙනෙක් වශයෙන් ස්ත්‍රී චෙක් කරන්න බැරුව ගියා. පොඩි එකා ඇත්තම ඒක තමයි. මේ නූඩල්ස් එක හදාගන්න කියලා මේ අපේ සලාද එක ඉතින් ටේස්ට් වෙනවා. අල්ලලා දැන් තවුසින් කර ගන්න යන්නේ කියලා. අපේ තවුසි බාබකිව් එක හදලා ඉවරයි. හදපු බාබකිව් එක තියෙනවා. අතන මේක තමයි විතර වෙන්නේ. බර්ත්ඩේ එක පහුණාට ආයෙමත් පාරක් අංජලයියට හැපි බර්ත්ඩේ කියලා අපි විශ්වාස දුන්නා. ඉතින් කාලේ ඉවරනාට පස්සේ අපි චුට්ටක් හිටියා. ඔන්න ඔහොම තමයි එදා රෑ ගෙවුනේ. ඉතින් දෙවන දවස් උදේ අපි චෙක් අවුට් වෙලා යන්න තිබ්බ ඇඩන්ස් පීක් එකටයි 9 නර්ස් බ්‍රිජ් එකටයි. ඔන්න අපි යන්න යන්නේ. ඉරාවට දැන් දන්නේ. හෙලෝ මොන හරි කියන්නේ. කපල් එක. මේ පැත්තට කළුවරයිද කොහෙද? අරුසි. නංගි මොන හරි කියන්න නංගි. හරිම සත්තු. දනුක. ඇස්. අපි පරිප්පු හැදුවා දෙන්න. තේ සංගම. අහමඩ්. Hi guys. ඇත්තටම මෝර්නින් කියලා වාතාවරණයක් තිබ්බේ නෑ. ඊයේ රෑ ගොඩක් දුනා. අපි බලමු අද ඉතින්. තෝසයක් කාලා බඩ අවුල්ලලා ඉදිරියේ ඊයේ. තෝසයන්ම දැන් තාමත් පස්සටයක් ගියා. අඩ කවිඳයි මෙහෙ බලන්න. අපේ නඩේ ගුරා. කියන්න. කියන්න ප්‍රමෝද් කියන්න. උදේට කාලේ ඉවර වෙලා අපිට දෙවෙනි දවසේ පළවෙනියටම යන්න තිබ්බ 9 නර්ස් බ්‍රිජ් එකට. ඉතින් අපි ඔන්න දැන් ඒක තමයි ලෑස්ති වෙන්නේ. දෙවෙනි දවසේ දෙවෙනියට අපිට යන්න තිබුණේ ලිටල් ඇඩම්ස් පීක්.
ඉතින් අපේ කට්ටිය ඔන්න දැන් ලෑස්ති වෙලා උඩට යන්න තමයි යන්නේ. ඒව කියන්නේ ඊට කලින් ගිහිල්ලා නැති හන්ද වැඩි දෙනාගේ නැත්නම් අනුව මේකත් ගිහින් අපි සිරිපාදේ නැගලා අපි බමර කන්ද හරණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන පුරාණ සිරිපාදේ යනවා. දැන් මේ අපි යන ගමු. අපි යමු ඉස්සරහට. අපි ගිහින් බලමු තාම ඉස්සරහට මොනවද හම්බ වෙන්නේ. අන්න. පෙලෙන් වතුර බහින පන්සල. අද අපි අපේ ගමනේ පළවෙනි මේ ගමනාන්තයේ විදියට පළවෙනි ගමනාන්තයේ විදියට කලින් හිතන් හිටිය අන්න අර ඈත පේන පන්සල ඒක කුඹල් වෙලා ඉතින් අපිට ඒකට යන්න බෑ මොකද පාන්දර ඉඳන්ම ලොක් එක තියෙනවා යන්න නැතුව තමා දැන් මේකට නයින් ආච් බලලා මේක යන්නේ මේක යන්නේ තමයි මේක යන්නේ. view එක නම් මාරම ලස්සනයි. දිව්‍ය ලෝකයට යන පාර. අපි පප්සිගේ වීඩියෝස් ගැන කන්ටෙන්ට් එක නියමයි. පොඩක් ඒක අයිඩියා කොට පාර තියෙන පාර දිගේ තමයි අපි දැන් මේ බමර කන්දට යන්න. බමර කන්ද තමයි අපි ඊළඟට යන්නේ. අන් ඇල්ලරොක්නේ. දැන් අපි වෙදර් එක බැලුවා. වෙදර් එක බැලුවාම නම් තියෙන ක්ලවුඩි එහෙම වහින්නේ නැහැයි කියලා. ඒ වුණාට සහාරක් බලමු මොකද? සහාරක් ගය තමයි සක්කයි ඒක විශ්වාස කරන්නේ අපි බලමු මොකද කියලා. මට ඔය Google මොකද්ද වෙදර් එක? ඔව්. ඒක ෂුවර් නෑ. නවද මොනවද කියන්නේ? ඔබේ අර ඉන්නේ TikTok අමාය කලින් වීඩියෝ දෙයයි. අනේ සින්දුව බලන්න ඔයාලා අමාය කමෙන්ට් කරන්න ලයික් කරන්න. කියන්නකෝ කුංචි සිරිපාද කියන්නේ ඔයා දන්නවනේ. කුංචි සිරිපාද කියන්නේ හරි මහන්සි ඉතින් නැග යනවා මාත් පළවෙනි පාර. ගිහිල්ලා කියන්නම් විස්තර මොනවද කියලා. ගීතිකා කවුනා trying to say අපි ඩෑන්සින් කරන්නේ යන්නේ හයි ස්පීඩ් සිද්ධවා මේ මග කියන්නේ මෙහෙම යන්නේ අන්න ඉදිරියක් කරට ඇග්ගක් කරන් දීලා අපි දැන් ඉස්සරහට යනවා දැන් අපි කට්ටිය ඇවිල්ලා ඉන්නේ මේ ඉන්නේ අපේ කට්ටිය India is here. Yes, I'm Gandra. Kahada bilang ini. Ami ne nalam. Yay! Hi. How is it? Hi kiya. YouTube එකේ මේ තාම හරියට පටන් ගත්තා. කවුරු කන් දෙනවද? සාන්ති පරියක් තමයි YouTube එකේ මේ ඉන්නේ අපි වැඩි කොටම ළමයා. අපි දැන් පිටිපස්ස යන්න යන්නේ සයින් ගාව නැහැ කියලා අපිට කැලේ ඇවිල්ලා ගාව මේ පැත්තට යන්නේ. අර එහා පැත්තේ මීදුමෙන් වැහිලා තියන්නේ අර පැත්තට යන්න තියෙන්නේ. මේ ඔබේ කට්ටිය ඊට පස්සේ පබසරා කියන්නේ වාගේ ගන්න දැන් මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ 12ට වහිනවා කියලා තමයි වෙද එකේ තින්නේ උනත් දැන් 11 මාරයි දැන් වහිනවා දැන් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ඔය ආසයිද ඉතින් මට නම් අවුලන්නේ මේ කුඩියත් කලින් ඇවිල්ලා තියෙන සයින් ගාවනා නම් ගිහින් තියෙන සිරිපාද කියලා අපි ඉතින් මේ අත් එක්කමත් විදගමු මේ ඔව් අපි විදගමු දැන් තමයි නගින්න පටන් ගන්නේ පරිස්සමට නගින්න
මහන්සි කියලා කියනවා. Thank you. අමායට මහන්සිද? මටත් මහන්සියි. ආවනේ. මම දෙක තමයි සක්ක එක. finally අපි අපේ destination එකට ආවා. හරිම ලස්සනයි. උඩම් පාරකුත් තියෙනවා. කොහොමද view එක? Oh my god. යාර කොහොමද? මෙයාගේ එනර්ජි එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔව්. නෑ අනදීශක් කර දැන් මේ මට ලේ දෙනවා කිව්වා. මෙයාට ස්ලුයිස් මදිනවා මට මම්මට කෙල ටිකක් හරි මම්මයට දෙනවා. ඔව් කෙල හරි මම්මගේ ලේ දෙනවා කිව්වා. මට පැත්තට මහන්සි මට වීස් එක ඉඳ වඩා අමාරුයි. ඒ වුණාට මම කොහොම හරි ආවා. thank you ආ vlog එකට මගේ voice එකත් add කරනවා නම් තවත් appreciate වෙනවා මේ ගැන. අනිවාර්යයි. කට්ටිය ෆොටෝ ගන්නවා. ගත්තද ෆොටෝ? කොහොමද? ලස්සනයිද ෆොටෝස් ගත්ත? කොහොමද? අර පැත්ත පෙන්නන්නේ? අර පැත්ත මෙහෙම. මොනවද කල්පනා කරන්නේ? ලොකු කල්පනාවක. ෆොටෝ ගන්නවා. ෆොටෝ ගහනවා. මොකද ඊට ෆොටෝ ගන්නවා. මොනවද ගහන්නේ? එපා. එකට දාලා ගහන්න. එකට දාලා ගහන්න. එකට දාලා දෙකට දාලා ගමන කමන්නේ. දෙකට දාලා ගහන්න. මාවල අසල පේනවද? හලෝ දැනුයි උඹලා එන්නේ කොහෙද හිටියේ? අපි ෆොටෝ ගන්න ගියා. ෆොටෝ ගන්න ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් ගන්න ගිහිල්ලා මේ ඊට වඩා වේගකින් මේ මිනිස්සුගේ ෆෝන් එක වටුණා. ඊට පස්සේ ටෙම්පර්ඩ් එක ගියා. බලන්න මම බලන්න කරගෙන තියෙනවා. බලපන් අරක තමයි අර යන්න ඕනි තැන මේකට එන්නේ. ෆොටෝ ගහනවා. වටුණා නම් එහෙම තමයි වැඩේ. දනුක ෆොටෝග්‍රැෆි. කොහොමද හයික් එක? ලස්සන view එකක් තිබ්බා. ලස්සනයි. අමායා රේරෝ. ෆොටෝ ගොඩාක් ගැහුවා. ටිකක් දැන් මේ බැහැගෙන යනවා. කොහොමද හයික් එක? කොහොමද යන්නක? ඔයාගෙන් අහන්න පස්සේ. ඊයරන් උත්තර දාලා නැහැ හැබැයි. හයි සීතලයි අපි දැන් යන්නේ ඇඩිසන් බ්ලන්ග්ලෝ එකට. ඇඩිසන් බ්ලන්ග්ලෝ එකට යන්නේ මීදුම වටේටම. මට යන්න බෑ ඉතින්දනවා. ගයිස් පොඩි අතර දැබ්බේකට මුහුණ පාලා දැන් මේ එනවන්න. ටක් වෙලාව ගියා එන්න එකතුන් නෑ. මගේ යට හරිය පෙන්නන්න එපා. කවුද මේ වීඩියෝ මාර මීදුමක් තියෙන්නේ. ආස්ථාවේ වර්ෂාව තිබ්බට මේ බංගලෝ එක මේ හදලා තියෙන එඩිසන් කියන පුද්ගලයා. හරි එයා ඉංග්‍රීසි ජාතිකයෙ. එතකොට ඔයගලන්ට මේකේ ඒ පුද්ගලයා මේ හදුවට පස්සේ එයාට මේක පොඩි ප්‍රශ්නයක් කළා. ඉතින්ලා කියනවා නම කිව්ව කවුද මට මතක නෑ. හරිද මේ ඒ නෝනට විකුණලා දෙනවා. ඒ නෝනට මේකේ වාරකේ ගෙවා ගන්න බැරිලා මේක බංකුවට සින්න වෙලා තියෙනවා. හරිද? අර ඇඩිසන් කෙනෙක්ගේ පේනවනේ ලොකුවට ගෙවල් හදලා වෙලා තියෙන්නේ. හරිද? එයාගේ චිත්‍ර මේක ඇතුලේ තියෙනවා. තව විස්තර දැනගන්න පුළුවන් ඉස්සරහට.